පොලිසිය නම් හිතුවේ බැංක් එක ඇතුළට රහසය ඇතුල් වෙනවා කියලා. හැබැයි ප්‍රොෆෙසර් එක මුලින්ම දැනගෙන හිටියා. හායි යුවර්ස්. අද අපි සීසන් 1 එකේ එපිසෝඩ් 5 එක තමයි බලන්න යන්නේ. අලුතෙන්ම රිවිව් එක බලනව නම් අනිවාර්යෙන් පහළ දාලා තියෙන ලින්ක් වලින් ගිහින් එපිසෝඩ් 1 එකේ ඉඳලා පිළිවෙලට බලාගෙන ඉන්න. එහෙම නැත්නම් ලස්සනම කතාව ඔයාලට මිස් වෙනවා. ඒ වගේම channel එකට අලුත් නම් subscribe එකක් දාලා වීඩියෝ එකකට like එකක් දාන්න. අමතක කරන්න නම් එපා. එතකොට තමයි guys අනිත් අයටත් ඔයාලට වගේම මේ වීඩියෝ එක රෙෆරල් වෙන්නේ. වැඩි කතා වුණ නෑ අපි යන් කතාවට. මේ තමයි ඔයාලා වැඩියෙන් බලන්න ආස මූවි හන්ටර් එකේ. ඉතින් යාළුවනේ එපිසෝඩ් 4 එකේදී මොනිකට දෙන්න වෙඩි තියෙනවා. මේ ගැන ආරංචිට මැනේජර් රෝමන් රූෆ්ටොප් එකේදී කලබලයක් ඇති කරලා ස්නයිපර් කෙනෙක් අතින් ෂෝල්ඩර් එකට වෙඩි තියෙනවා. එතනින් තමයි මේ එපිසෝඩ් 4 එක ඉවරුනේ. ඉතින් ඇත්තටම මැනේජර්ගේ ෂෝල්ඩර් එකේ තමයි ස්නයිපර් උන්ට ඇවිත් අදින්නේ. මොහුව මරන්න හිතලා නෙමෙයි වෙඩි තියුවේ. හැබැයි එයාගේ ගොඩක් ලේ යනවා. ගොඩක් අමාරු වෙනවා. එතකොට මෙතනින් අය වට වෙලා එයාව පල්ලෙහාට උස්සගෙන යනවා. ඩෙන්නර් ටෝකියෝ වගේම මොස්කව් මේ කට්ටිය මෙයාට ෆස්ට් ස්ටේජ් එක දෙනවා. එයාට පුළුවන් උපරිමෙන් try කරනවා රෝමන්ගේ ලේ යනක නතර කරන්න. ඒත් නතර කරගන්න බෑ. ඒ තරම් ගොඩක් ලේ යනවා. ඔන්න එතකොටම මෙයා වැදුණු උණ්ඩේ එළියට ගන්න හදනකොටම එතන පාස් ට්‍රේනින් එකක් පෙන්නනවා. මෙයාට මාස 5ක ට්‍රේනින් සෙෂන් එකක් දීලා තියෙනවනේ. අන්න එතෙන්දී අපේ ප්‍රොෆෙසර් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. එයා මේ ડોක්ටර් කෙනෙක් වගේ ට්‍රේනින් එකකුත් මෙයාට දීලා තියෙනවා. පාට හරි ඩැමේජ් එකක් වුණොත් ෆස්ට් ස්ටේජ් එකක් දෙන්න කියලා රියෝව පේෂන් හැටියට අරන් පොරව යූස් කළා මෙතන තියාගෙන එයාගේ ඇඟේ එක එක ඒවා ඇඳලා අරේ මේ කරලා එයාට කියා දෙනවා. ඊට පස්සේ නයිරෝබිවත් තියලා ටෝකියෝට කියලා එයාගේ ඇඟෙත් ඇඳලා ට්‍රේනින් එක දෙනවා. එතකොට නයිරෝබිගේ බඩේ තියෙන මාක් එක ටෝකියෝ දකිනවා. ඒක වෙන මොකුත් නෙවෙයි නයිරෝබිට ළමයෙක් ඉන්න ඕනි කියලා ටෝකියෝ දැන් දැනගන්නවා. ඔන්න ඒක අල්ලන්න හදනකොට නයිරෝබි නැගිටලා කෑ ගහනවා. ටෝකියෝ එතකොට යාට දෙන්න අතර පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. ඉතින් පස්සේ අර කැම්ප් එක අපිට පෙන්නනවා. එතන දැන් අර ස්නයිපර්ස්ට වෙඩි තියන්න කවුද ඕඩර් එක දුන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ ඉන්නේ රූබියෝ. එයා තමයි මෙතන ඉන්න ෆෝස් එකේම ඉන්චාර්ජ් හැටියට ඉන්නේ. ඇත්තටම මෙයා තමයි ඕඩර් එක දීලා තියෙන්නේ රෝමන්ට වෙඩි තියන්න කියලා. හැබැයි ඇත්තටම රිකොල් ඕඩර් කරපු නිසා තමයි මෙයා ඕඩර් එක දීලා තියෙන්නේ. මෙයාලා කට්ටියම දැනුවත් කරනවා. රිකොල් දැන් පොඩ්ඩක් කලබල වෙනවා මොකද්ද කරන්න කියලා. එතනින් එක්කෙනෙක්ට වෙඩි වදුනානේ. මොකද්ද උනේ? අපි කොහොම හරි අර ප්‍රොෆෙසර්ව කන්ටැක්ට් කරලා මේ ගැන අහලා එයාව එළියට ගන්න බලන්න ඕන උදව් කරන්න ඕන කියලා ප්‍රොෆෙසර්ට කෝල් එකක් ගන්නවා. ඉතින් මෙයාලා මේ වෙලාවේ හිතන්නේ නැහැ ප්‍රොෆෙසර් කෝල් එක ආන්සර් කරයි කියලා. හැබැයි අපේ ප්‍රොෆෙසර් කෝල් එක නම් ආන්සර් කරනවා. රිකොල් කෝල් එකෙන් කියනවා එළිය ඇම්බියුලන්ස් එකක් තියෙනවා. ඒකට වෙඩි වැදිච්ච කෙනා එවන්න. එතකොට ප්‍රොෆෙසර් ඒකට බෑ කියනවා. එයාගෙන් ගොඩක් ලේ යනවා ඇති. එයා සමහර විට මැරෙන්නත් ඉඩ තියෙනවා කියනකොටම ප්‍රොෆෙසර් කියනවා ඔයාලා කරපු වැරදි නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇති වුනේ. හරි අපි පිළිගන්නම් අපේ වැරද්ද. හැබැයි එයා නැති වුණොත් අපි දෙන්නටම ප්‍රශ්නයක් එනවා. එක්ක අපේ කාව හරි ඇතුළට එන්න දෙන්න නැත්නම් එයාව එළියට යවන්න කිව්වම ප්‍රොෆෙසර් කියනවා ડોක්ටර් කෙනෙක්ටයි තව සර්ජන්ලා දෙන්නෙක්ට ඇතුළට එන්න පුළුවන් කියලා. ඒ වගේම රෝමන්ගේ වයිෆ්ටත් එන්න කියනවා එයා ගැන කතා කරන්න ඕනි කියලා. කෝල් එකත් එහෙම කට් කරලා දානවා. සර්ජනුයි ડોක්ටර් එනකන් කට්ටිය බලාගෙන ඉන්නවා. ඒ අතරේ රිකොල් දැන් ගොඩක් කල්පනා කරලා මෙතන තියෙන ප්‍රශ්න ටික ඔලුවට දාගෙන පොඩ්ඩක් අවුල් වෙනවා. ඒ කියන්නේ ડિප්‍රෙෂන් වෙලා එයාට හුස්ම ගන්නත් අමාරු වෙනවා. ඉක්මනට මෙතන තියෙන ඇම්බියුලන්ස් එක ළඟට ගිහින් හුස්ම ගන්න හදනකොට එයාට තව අමාරු වෙන නිසා එයාව ඉක්මනින් එතනින් එක්කන් යනවා. එතනින් කට් කරලා දැන් ආයෙත් පාස් සීන් එකක් පෙන්නනවා. මෙයාලගේ ට්‍රේනින් සෙෂන් එකේදී අර ටෝකියෝ නයිරෝබි දෙන්නගේ වලින් පස්සේ එදාම රෑ මේ දෙන්න මීට් වෙනවා. පොඩ්ඩක් එයාත් එක්ක කතා කරන්න ගන්නවා ටෝකියෝ. ඔයාට ඇත්තටම ළමයෙක් ඉන්නවද කියලා අහුවට පස්සේ දැන් නයිරෝබි කියන්න ගන්නවා ලොකු කතාවක්. මගේ ළමයට දැන් වයස අවුරුදු 7ක් විතර වෙනවා. එයාගේ නම තමයි එක්සෙල්. එයා හරිම දඟයි. එයාට ස්පයිඩර්මෑන් කියනකොට එයා ගොඩක් කැමතියි. සමහර වෙලාවට ස්පයිඩර්මෑන් වගේ පැන පැනත් යනවා. එයාට අවුරුදු 3 වගේ වෙද්දි මම මෙඩිසින් ගන්න කඩේට ගිහින් ඉද්දි මෙයා පුටුව අකුර නැගලා ජනෙලෙන් පයින් ගිහින් වැටිලා තිබ්බා. හැබැයි කට්ටියව බේරගෙන තිබ්බා. නමුත් කඩේට ගිය මාව අත්තටුම් ගොඩ ගත්තා. මම ගියේ මෙඩිසින් සල්ලි දීලා ගන්න නෙමෙයි මට සල්ලි නැහැ මං ගත්තේ හොරකම් කරලායි. මට ජොබ් එකකුත් නැහැ සල්ලිත් නැහැ ඒ නිසා මම හොරකම් කරන්න ගත්තා. අන්තිමේදී මං හිරේටත් ගියා. එහෙදි ලියුමක්වත් කෝල් එකක්වත් ආවේ නැහැ. මම තනියම තමයි හිටියේ. මගේ පුතාට මොකක්ද උනේ කියලාවත් දැනගන්න බැරි වුණා. හැබැයි මං දැන් දන්නවා මගේ පුතා කොහෙද ඉන්නේ, යාට මොනවද අවශ්‍ය කියලා. මම මේ ප්ලෑන් එකට බහින්න හේතු වුණේ මගේ පුතා තමයි. මේ සල්ලි ටික අතට ආවයින් පස්සේ මගේ පුතා බලන්න මං යනවා. මේ ප්ලෑන් එක කවුරුත් ස්පොයිල් කරන්න හැදුවොත් මං එයාලවත් මරනවා කියලා නයිරෝබිට කියනවා. ටෝකියෝ මේ ඔක්කොම සයිලන්ට් එකේ අහන් ඉන්නවා.
දෙන්නගේ මැස්සල කඳුළු පිල්ල තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න ගොඩක් අය ප්ලෑන් එකක් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඔයාගේ ප්ලෑන් එක තමයි බෙස්ට්ම ප්ලෑන් එක කියලා ටෝකියෝ නයිරෝබිට කියන ගමන් එතන එහා පැත්තේ තියෙන වොඩ්කා බෝතලයක් අල්ලන් දෙන්නම් බොන්න පටන් ගන්නවා. ගොඩක් සද්දෙට සින්දුවක් එහෙම දාලා දෙන්නම් ෆුල් ෆන් එකක් ගන්නවා. සද්ද ඇහිලා ප්‍රොෆෙසර් එක පාඩම කාමරේට ඇවිත් බලද්දි මරු සෙල්ලමක් තමයි ඇතුලේ වෙන්නේ. මොනවද මේ දෙන්නේ එක කරන්නේ? හෙට උදේ ඔයාලට ලෙක්චර් එකක් තියෙනවා. ඒ නිසා කලින් නිදාගන්න කියනවා. ප්‍රොෆෙසර් කියන්නේ ටිකක් ජෙනුයින් ටයිප් එකේ පොරක්නේ. ඒ වගේම මේ මාස්ටර් ප්ලෑන් එකේ අයිතිකාරයා ප්‍රොෆෙසර් තමයි. එයා කොච්චර ස්ට්‍රීට් එකේ ඉන්නවද? ඒ තරම් ප්ලෑන් එකක් ඒ සක්සස් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මෙයාලා දෙන්න මෙතන දැන් ගොඩක් වෙරි වෙලානේ ඉන්නේ. ඒ නිසා වැරදි විදියට ප්‍රොෆෙසර් එක කතා කරන්න ගන්නවා. ඒ නිසා ප්‍රොෆෙසර් ආයෙත් කියලා ඔයාලා හෙට උදේ පාන්දරින් මැහැරෙන්න ඕනේ. ඒ නිසා කලින් නිදාගන්න. එහෙම කියලා ඉක්මනට දොර වහලා යනවා. ප්‍රොෆෙසර් හිතුවනම් මෙයාලා දෙන්න වෙන ෆන් එකක් ගන්න තිබ්බා. හැබැයි ප්‍රොෆෙසර් එහෙම කරේ නැහැ. ඒක තමයි ලීඩර් කෙනෙක්ගේ තියෙන ක්වොලිටිය. ඒක ප්‍රොෆෙසර්ගේ ක්ලීන් එකටම අපිට බලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඩෙන්න මොස්කව් ඩබල සේෆ් වෝල්ට් එකට යනවා මොනිකාව බලන්න. හැබැයි මොනිකා එතන නැහැ. දෙන්නම හොඳටම කලබල වෙලා මෙයා පැනලා ගියාද කියලාවත්. හොයද්දි දැන් එයා රෙස්ට් රූම් එකේ වොමිට් කරනවා. එයා ප්‍රෙග්නන්ට් කෙනෙක් නිසා එයාට ටිකක් අමාරුයි. ඒ වගේම මොස්කව් දැන් එයාගේ ඔළුව පොඩ්ඩක් අල්ලලා බලනවා. එයාගේ ඔළුව ගොඩාක් රස්නේ. ඒ කියන්නේ එයාට ෆීවර් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි පුළුවන් ඉක්මනට මේ උණ්ඩ එළියට ගන්න ඕනේ කියලා මොස්කව් දෙන්න ඩබල එළියට ගිහින් කතා වෙනවා. දෙන්න ඇත්තටම ඇවිවා මේක කරේ. බර්ලින්ට දෙන්න තිබ්බනේ මේ රාජකාරිය කරන්න කියලා. ඔයා නිකන් බොරුවට මේක ඔලුවට දාගෙන තියනවා කියලා මොස්කව් දැන් ඩෙන්නට බයිනවා. ඩෙන්න දැන් මොනිකාවත් උස්සගෙන අර සේෆ් වෝල්ට් එකට එනවා. දෙන්නම එකතු වෙලා දැන් අර උණ්ඩ එළියට ගන්න හදනකොට ඒක දෙන්නටම කරගන්න බෑ. ඇත්තටම සර්ජිකල් පිහියන්න නැතුව ඒ වැඩේ හරි අමාරුයි. හැබැයි ප්‍රොෆෙසර් කියලා තියෙනවා කාට හරි තුවාලයක් වුණොත් එයාලට ඇතුළේදීම ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. එයාලව එළියට නම් එවන්න එපා කියලා තද රූල් එකක් දාලා තියෙනවා. සර්ජිකල් පීයක් හොයාගන්න දෙන්න එතනින් යන්න හදද්දි මොනිකා පොඩි චිට්ටයක් ලියලා දෙනවා අර මැනේජර් කාර්යය කියන රෝමන්ට දෙන්න කියලා. එතකොට ඩෙන්නිරුත් ඒ චිට්ටයක් තරම් එළියට යනවා. එළියේ කැම්ප් එකෙන් දැන් මෙඩිකල් ටීම් එකක් ඇතුළට එවන්න ප්ලෑන් කරලා තියෙනවා. හැබැයි ඇත්තටම දැන් ඇතුළට එන්න හදන්නේ ඩොක්ටර්ස්ලා දෙන්නයි පොලිසිය අර ඒන්ජල් කියන ඔෆිසරයි. එයාලා ගොඩක් බිසි වෙලාවට කැමරාවට අහු නොවෙන්න අපේ වෙනම ඔෆිසර්ස්ලා දෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් එකෙන් මේ බේස්මන්ට් එක ඇතුළට එන්න ඕන. එතකොට එතෙන්ට ගිහිල්ලා ඒ ඇඳුම ඇඳගෙන හොස්ටේජර්ස්ලා අතරට මික්ස් වුණාට පස්සේ අපේ අය කවුද කියලා අඳුරගන්න බැරි වෙනවා. මොකද මේ ටනල් එක තමයි මෙතන තියෙන හොඳම මාර්ගය. මේ ටනල් එක හදන්න මාස 6ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ගැන අනිවාර්යයෙන්ම මේ ගෲප් එක දැනගන්න විදියක් නම් නැහැ කියලා මෙයාලා කට්ටියම ලොකු ප්ලෑන් එකක් ගන්නවා. ඒ වගේම දැන් රෝමන්ගේ වයිෆ් ලාරා කැම්ප් එක ඇතුළට එනවා. ප්‍රොෆෙසර්ට කෝල් එකක් ගන්නවා. රෝමන් එක්ක කතා කරන්න රිකෝල් දැන් ප්‍රොෆෙසර්ට කෝල් එකක් ගන්නවා. ඊළඟට බර්ලින්ට කෝල් එකක් කරන් මේ දෙන්නව කොහොම හරි ජොයින් කරලා රෝමන්ගේ අතට ෆෝන් එකක් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ ඔන්න ඔයාගේ ආදරණීය බිරිඳ කතා කරනවා අවසන් වචන ටිකවත් කතා කරපම් බං කියලා ඔන්න ෆෝන් එකකුත් දෙනවා. රෝමන්ට දුන්නු ෆෝන් එක හැක් කරලා ඒකේ ෆ්‍රන්ට් කැම් එක ඔන් කරන්න කියලා පොලිසිය කට්ටිය try කරනවා. ෆෝන් එක ඒ විදිහටම දෙන්න ගෲප් එකයි ඒ තරම් මෝඩ නෑනේ. ෆ්‍රන්ට් කැම් එක වහලා තමයි මේ සැරේ ෆෝන් එක දීලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව රෝමන්ගේ වයිෆ් ලාරා එක්ක කතා කරනවා. අන්තිම වචන ටික වේද කියලා දන්නේ නැහැ. ඉතින් රෝමනුත් හරි හැංගීම්බර වෙලා එයා එක්ක කතා කරනවා. ඔයා මගේ මැනික, ඔයා මගේ වස්තුව, ඔයා තමයි මගේ හැමදේම. අපි මේ ඉස්සෙල්ලමින් පස්සේ සල්ලි ගැන හිතන්නේ නැතුව ඕස්ට්‍රේලියා යන්නේ. මෙහෙ යන් කියලා ගොඩක් දේවල් කියනවා. අන්තිමේදී මොනිකා කියලාත් කියනවා. ඉතින් මම ඇත්තටම හිතන් ඉඳලා තියෙන්නේ මේ කෝල් එකේ ඉන්නේ මොනිකා කියලා. ඕන දැන් කෝල් එක නම් කට් කරනවා. දැන් එතන ඉන්න බර්ලින්ට ලොකු හිනාවක් යනවා. ඒකම එතන ඉන්න කට්ටියත් මෙයා මෙච්චර වෙලා කතා කරලා තියෙන්නේ අර මොනිකා ගැන කියලා ලොකු හිනාවක් දානවා. දැන් රෝමන්ගේ කැරක්ටරය දැනගත්ත දෙන්න අර චිට් එක දෙන්නේ නැතුව ඒක ඉරලා විසි කරනවා. ඒ කෝල් එක කට් කරාම ලාරා දැන් ගොඩාක් අඩාගෙන එතනින් පිට වෙලා යනවා. ඔන්න දැන් බැංක් එක ඇතුළට මෙඩිකල් ටීම් එක එන්න හදනවා. ඔන්න එයාලව චෙක් කරන්න නයිරෝබි තමයි පත් කරලා තියෙන්නේ. මෙයාලා හරි විදිහට චෙක් කරලා ඇතුළට ගන්න කියලා නියෝගයක් දෙනවා. ඒ වගේම අර එලිසන් කෙල්ලව කොනේම තියෙන ඔෆිස් රූම් එකට එක්කන් යන්න කියලා රියෝට ඕඩර් එකක් දෙනවා. ඒ වගේම හොස්ටේජර්ස්ලව ලෑස්ති කරලා ගාඩ්ලා වගේ ඉන්න කියලා මේ ගෲප් එක ඉදිරි ගන්න බැරි වෙන විදිහට ඇතුලේ තත්ත්වය වෙනස් කරනවා. ඔන්න දැන් සර්ජන්ලා දෙන්නයි ડોක්ටර් කෙනයි වගේ තුන් දෙනෙක් ඇතුලට එනවා. හැබැයි එතන ඉන්න එක්කෙනෙක් පොලිස් කාරයෙක්. දුර ඉන්න ප්‍රොෆෙසර් දැන් කැම් එකෙන් බලනවා zoom කරලා කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. එයා වෙන කවුරුත් නෙවෙයි අර ඔෆිසර් ඒන්ජල් කියලා ප්‍රොෆෙසර් අඳුර ගන්නවා. ප්‍රොෆෙසර් ඒන්ජල් මීටර් උනේ අර කැම්ප් එක ඇතුළට ගිය වෙලේ ඒන්ජල් තමයි ප්‍රොෆෙසර් එක කතා කරන නිසා. ඔෆිසර් ඒන්ජල්ට ආවයින් පස්සේ ටක් ගාලා දැන් ප්ලෑන් එක චේන්ජ් කරනවා ප්‍රොෆෙසර්. බර්ලින්ට කෝල් එකක් දාලා මං කියන විදිහට ප්ලෑන් එක වෙනස් කරන්න කියලා කියනවා.
ඔන්න එතකොට අපි පාස්ට් එකේ සීන් එකක් පෙන්නනවා. එයාලගේ ට්‍රේනින් සෙෂන් එකේදී ටෝජන් හෝස් කියලා වෙනම ලෙසන් එකක් දෙනවා. ඒ කියන්නේ පොලිසිය අය ඇතුළට આવොත් එයාලවම මේ ප්ලෑන් එකේ ඉද්දෙක් විදිහට තියාගෙන අපි එයාලගේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. ඒ විදිහට තමයි අර ඒන්ජල් ඔෆිසර් මෙයාලා යූස් කරන්න හදන්නේ. බෑන්ක් එක ඇතුළට ආපු තුන්දෙනාගේ හැම තින්ස් එකක්ම අරගෙන එයාලව ස්කෑන් කරනවා. තුන්දෙනාටම ඩවුන් යන්න කියලා අර ඒන්ජල්ගේ ග්ලාස් එක ඇතුළට කාටවත්ම අහුවෙන්නේ නැති වෙන්න මයික් එකක් දානවා. ඒ දෙයින් මෙයාලා කරන හැමදේම ප්‍රොෆෙසර් ඇහෙන විදිහට මයික් එකක් දාපු ග්ලාස් එක ආයෙම දුන්නට පස්සේ ඒන්ජල් ඒකත් දාගන්නවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම එතනින් නැගිටලා දැන් ඇතුළට යනවා. කොහොමද ගේම් එක? අන්න ඒ විදිහට තමයි පොලිසිය කෙනෙක් යූස් කරන්න අපේ ද මාස්ටර් මයින්ඩ් තියෙන ප්‍රොෆෙසර් එයාලගේ ප්ලෑන් එක වෙනස් කරේ. ඔන්න එතනින් මේ එපිසෝඩ් 5 එක නම් ඉවර වෙනවා. යාළුවනේ මේ සීසන් එක ඉවර වෙන්න තව එපිසෝඩ් 7ක් විතර තියෙනවා. channel එකට subscribe එකක් දාලා තියාගන්න. යාළුවෝ මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකක් ඉක්මනටම ගේනවා. එහෙනම් guys ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.